නැත්තම් නිකන් කලු කුමාරයා උගන්වනවා වගේ. හරි. අහගන්න. මේ ඒ කියන්නේ මෙහෙමයි. හරි. හොඳට අහගන්න. එයාගේ මොලේ හැදෙන්න නම් මේ බලන්න. ඔය වෙනම බලන්න හස යන තරු එයා මොකද බලන්නේ හොඳට අහගන්න. එක දිගට ඉංග්‍රීසි කතා කරන්න බෑ නේද? මොකද වෙන්නේ? දන්නේ නැතිකමද? දන්නවනේ. ප්‍රශ්න ටිකක් එහෙම බෝඩ් එකේ දුන්නොත් පුරවන්න බැරිද? පුළුවන්. බෑකප් ටෙස්ට් ඔක්කොම ලියනවද නැද්ද? කොහොම ලියනවා? විනාඩි දෙක තුනක් කතා කරන්න ගියාම මොකද වෙන්නේ? මොලේ තියෙන වචන එන්නෙම නැහැ. ඔයාටත් ගෙදර ගියලා ඉතින් ඔයාටම බැනගන්න. ඌෂි සාය මේ හේදුනානේ මගේ වෙලේ කතා කරගන්න බැරි වුණානේ කියලා හිතනවා නේද? වචන තියෙන අර එක දවසක් මතකයිනේ. එහෙම එකක් වුණා ඈ. යට ගියේ කතා කරලා චිචි යට හරි. මතකයිනේ එහෙම සීන් එකක් වුණා. හරි. ඒකට හේතුව තමයි ඔයාලා මේ නිකන් ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙච්ච ලොකුම හේනේ තමයි මෙන්න මේ අකුරු දෙක මේ වචන දෙක ළමයි. මෙන්න මේ වචන දෙක. ඔන්න ඔය දෙක. ඔයාලා හිතන් ඉන්නේ මේ ලෝකේ ගොඩක් අය හිතන් ඉන්නේ මේ වචන දෙක තිබ්බ ඇත්තට බේරෙන්න පුළුවන් මේ වචන දෙක මොකද්ද? මේක බේරෙන්න පුළුවන්. මොකක් කරාම yes no yes no have you got a camera? yes එච්චර. can you give it me? yes එච්චර. ඒ ඔක්කොගේම yes. ඊට පස්සේ මම අහනවා have you got a phone? no. හරි. මේ උත්තර දෙක තමයි දැන් අපි අද දැන් කරපු වැඩේ තුල දැක්කනේ. ඔයාලගේ කටට එන්නේ මුලින්ම මොන උත්තර දෙකද? මේ දෙකෙන් එකක්. එතනින් පස්සේ මොකද වෙන්නේ? ඔච්චරයි. එතනින් පස්සේ ඔයාලා කතාව කන්ටිනියු කරගෙන යනවද? නැත්නම් එතනින් නතර කරනවද? එතනින් නතර වෙනවද? කරනවා කන්ටිනියු. මෙතනින් මොකද වෙන්නේ? නතර වෙනවා. මම දැන් ඇහුවේ have you got a bangle කියලා? yes. එච්චරයි. ඊට පස්සේ ආවෝ ටිකක් වෙර දාලා මතක් කරලා එතන ඉඳලා මොකද්ද කියන්නේ? පැහැදිලි නේද? දැන් මම ඔයාගෙන් ඇහුවා නම් have you got වලින් ප්‍රශ්නයක්. ඔයා උත්තරේ දෙන්නත් ඕනේ have got වලින් තමයි. yes කියලා නිකන් ඉන්නේ. yes I have got a bangle. ඒක සම්පූර්ණයි. හරිද? කෙනෙක් කියන්න පුළුවන්. එහෙම ඕනේ නැහැ. yes කොහමද කියලා. එහෙම බෑ. මේක මේවා වෙන්න නම් එහෙම ඔයා උත්තරේ දෙන්න ඕනේ. පැහැදිලි නේද? එතකොට මේකට චූටි වැඩක් තියෙනවා. පුංචි වැඩක් තියෙනවා. ඒක තමයි දැන් ඔයා දැන් මේ අලුත් පොතකුත් උකට ඔපරේෂන් එකක් කරලා බද්ධ කරලා තියෙනවනේ ඔයගොල්ලෝ. ඔතන ඉන්නනේ පොත් දෙකක් තියෙනවා. ඔය දෙකේම දැනුම ඔළුව ඇතුලේ තියෙනවද නැද්ද ඔයගොල්ලන්ගේ? තියෙනවා. මම දන්නවා මේ වැඩ කරන් ඇති මට තේරෙනවා ඔයගොල්ලන්ට මේ වැඩ මේ පොත්වල තියෙන දැනුම තියෙනවා. දැන් ඔය දන්න දේවල් වලින් විනාඩි 5ක් විතර නම් තනියෙන් කතා කරන්න ඕනේ. මොකද්ද කවුෂානි කරන්න ඕනේ? ඒක තනියෙන් කතා කරනවා කියලා කුස්සියට කියලා හයියෙන් කෑ ගහන්නේ නැහැ. I am starving අම්මා I want to eat something කියලා සින්දු කෑ ගහන්නේ නැහැ. හිතින් මොකද කරන්නේ? හිතනවා. හිතන්නේ ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද? ඉංග්‍රීසියෙන් ඉස්සෙල්ලාම හිතනවාද? දැන් ඉස්සෙල්ලා සිංහලෙන් හිතන්න ඕනේ. එක පාට ඉතින් ඉංග්‍රීසි දන්නේ නැතුව ඔයා කොහොමද ඉංග්‍රීසියෙන් හිතන්නේ? ඉස්සෙල්ලා සිංහලෙන් මෙහෙම හිතනවා. මට කන්න ඕනේ. ඔයා ගෙදර ඉඳන් මොනවා හරි කන්න ඕනේ. එහෙම හිතෙන්නේ නැද්ද? වැඩ කරන් ඉඳි හිතෙන්නේ නැද්ද? නිකන්. මොනවා හරි කන්න ඕනේ. එතකොට ඔයාට මතක් වෙන්න ඕනේ ඔයා චුට්ටක් හිතන්න. මොනවා හරි කන්න ඕනේ. ඕනේ කියලා නේ කිව්වේ මොකක් හරි දෙයක් ඕනේ. අපි ඉංග්‍රීසි පන්ති අනේ අපි අර සර් හිට්ටෝලා සෑහෙන වෙලාවක් ප්‍රශ්න කරා මේ why want to රටව මතකයිද? ඒ කියන්නේ මට දෙයක් කරන්න ඕනේ. ඔයා ඒක ඉංග්‍රීසි වලින් හිතනවා. මට මොනවා හරි කන්න ඕනේ. I want to eat something. පැහැදිලි නේද? ඔයා හිතනවා I want to eat something. ඒක කටින් කියන්නත් ඕනේ. හිතින් හිතලා හරිනවද? නෑ. හිතින් හිතුවට වැඩක් නෑ. හිතේ ක්‍රියාකාරීත්වයේ වේගවත් වැඩි. කටින් කතා කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ හිතේ තියෙන වචන මොකද්ද කවුසානි කරන්න පුළුවන් වෙනවනේ. වචන වලට නැත්තම් හිර වෙනවා. yes. yes. ඔළුව ඇතුලේ පොඩ්ඩක් ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා එළියට එද්දි සුද්දා කියලා ඉවරයි. පිස්සෙද්ද කියලා යනවා. පැහැදිලිද?